GBP USD වල නිවියෝක් සෙෂන් එක නිවියෝක් ඕපන් කිල් සෝන් එකේ ඔන්න හත ඕපන් වුණා මට මෙතන සෙල් ට්‍රේඩ් එකක් පේනවා නම් මෙතන මොනවද තියෙන කන්ෆර්මේෂන්ස් කියලා මාකට් එක 15 මිනිත් FVG එකකට ඇවිල්ලා තියෙනවා ඒත් එක්කම ප්‍රීවියස් හයි දෙකක් ගලවලා CST කැන්ඩල් එකක් මෙතනින් දීලා තියෙනවා CST එක එතකොට මම මෙතන FVG එකත් එක්ක තියෙන මේ ප්‍රොපර්ෂන් බ්ලොක් එක ළඟ එන්ට්‍රි එකක් ගත්තා ඔන්න මම එන්ට්‍රි එකක් ගත්තා මෙතන මාකට් ස්ට්‍රක්චර් shift එකක් තියෙනවා මෙතන දෙන්න ඕන කන්ෆර්මේෂන්ස් ඔක්කොම දීලා තියෙනවා අපි බලමු ට්‍රේඩ් එක මොකද වෙන්නේ කියලා ඩ්‍රෝන් ලික්විඩිටි මගේ තියෙන්නේ මෙතන එකට 3 RR එකෙන් 6 RR එකෙන් මම එක්සිට් වෙනවා මාකට් එකෙන් ඒකට මෙතනට තමයි එකට 3 එන්නේ බලමු මොකද වෙන්නේ කියලා හරි එහෙනම් GBP USD වල සෙල් ට්‍රේඩ් එක මෙන්න මේ විදිහට තමයි කැච් කරේ මේ ඩ්‍රෝන් ලික්විඩිටි තියෙන්න නම් මෙතන මේ ගණී කියන තැන තමයි ඉන්නේ බලමු මෙතන රිවර් බ්ලොක් එකක් හැදුවා රිවර් බ්ලොක් එකට මාකට් එක ඇවිල්ලා සෙල් ඔෆ් වුණා ආයෙ මාකට් එක ආවා බලමු මොකද කරන්න කියලා මේ ට්‍රේඩ් එක නම් අරගෙන ඉවරයි TP hit ආයෙත් කිව්වොත් ගත්තු කන්ෆර්මේෂන්ස් ටික 15 මිනිත් ගියාට පස්සේ මෙතන FVG එකත් එක්ක 1 මිනිත් මාකට් ස්ට්‍රක්චර් shift එකයි CST එකයි මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් previous side එකක් ගලවලා ටර්න් සුප් කරලා මාකට් ස්ට්‍රක්චර් shift එකක් තියෙනවා මෙතන ඒත් එක්ක CST කැන්ඩල් එකක් තියෙනවා මම ගැහුවේ මෙතන ප්‍රොපර්ෂන් බ්ලොක් එකේ ඔය ටික තමයි ටාගට් කරන්න මෙතන ෆේලියර් ස්විං තිබ්බා මෙතන ඉක්වල්ස් ලෝ දෙකක් තිබ්බා ඔය ටික තමයි ඉතින් ට්‍රේඩ් එක ගන්න හේතු වුණේ ආයෙ ට්‍රේඩ් බ්‍රේක් ඩවුන් එක කරන් එන්නම් එහෙනම් හැමෝටම ජය වේවා